තථාගත සම්මා සම්බුදු බුදු උතුමන් වහන්සේ සමනලගිරි හිස මුදුනට වැඩම කරලා උන්වහන්සේ සමන් දෙවියන්ට ධර්මයේ දේශනා කරනවා. තථාගතයන් වහන්සේගෙන් දෙවණියටත් බණ අහන්න පින තිබ්බ ලාංකිකයා කවුද? සමන් දෙවි හාමුදුරුවෝ. බුදු බුව මඩලින් අවස්ථා දෙකකදීම ධර්මය අහන්ට පින තිබ්බ උත්තමයා වෙනුවෙන් තමයි මේ රටේ මේ ගමේ තරුණයෝ මේ ගම් වැසියෝ එකතු වෙලා දෙවොලක් හැදුවේ. දෙපාරක් බුදුන් දැක බණ අහන්ට පින තිබ්බ උත්තමයා. බණ අහලා භාග්‍යතුන් වහන්සේ නමුණු කුලයට වඩින්න පිටත් එද්දී පරණ පුරුද්දට ආයෙත් දෙදෙන බිම තියලා දෑත් එකතු කරගෙන නළලේ තියාගෙන ආරාධනාවක් කරා. මොකක්ද ආරාධනාව? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක මගේ විමානය. ඔබ වහන්සේගේ නමින් පුදන්නට මට වස්තුවක් දෙන්න කියලා දෙපාරටත් ඉල්ලුවා. එදා මයංගනේදී ඉල්ලුවා. මෙදා සිරිපාද හිමේදී ඉල්ලුවා. මේ රත්නපුරේ මිනිස්සු කොච්චර වාසනාවන්තද? මං හිතන්නේ මුනි සිරිපතුල මේ පැත්තට පේනවද? මේ පැත්තට පේනවා. මේ මිනිස්සුන්ගේ ඇස් කොච්චර වාසනාවන්තද? උදේට ගහකින් කොලකින් එහා මෙහා වෙලා ඔළුව එහෙ මෙහෙ කරලා ඒ මුනි සිරිපතුල දැස් දෙකින් මුනි සිරිපතුල පත්නය දෑත් දෙක එකතු කරලා වඳින්න පුළුවන් මනුස්ස ලෝකෙ පින තියෙන මිනිස්සු. ඒ තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් මේ මහා පෘථිවි තලයේ 4 තැනක විතරයි තථාගතයන් වහන්සේ මුනි සිරිපතුල පිහිටවන්නේ. මේ පෘථිවි තලයේම 4 තැනක විතරයි. ඒ මහා පෘථිවි තලයේ තැන් 4ක විතරක් තිබ්බ මුනි සිරිපතුල් 4 එකක් ලංකා දීප දරී තලයේ අපට වඳින්ට පින උදා කරලා දුන්නේ කවුද? සමන් දෙවි හාමුදුරුවෝමයි. මුනි සිරිපතුලකට අධිග්‍රහිත වෙන්න පින තියෙන දෙවිවරු කවුද? මේ දෙව්ලොව ඉන්න එකම දෙවියෝ සමන් දෙවියෝමයි පින්වත්නි. ඒ සුමන ගිරිහිස මුදුනේ තියෙන සමන්තකූට පර්වතයේ තියෙන ඒ උත්තම මුනි සිරිපතුලේ උරුමකාරයා, අයිතිකාරයා, ආරක්ෂකයා, අධිග්‍රහිතයා කවුද? අර දෙවොල හදවපු අපගේ කල්යාණ මිත්‍ර සමන් දෙවි හාමුදුරුවෝමයි. අනිත් සිරිපතුල් එකක්වත් කොතනද තියෙන්නේ කියලා අපිට තාම හොයාගන්න බැරි වුණා. එකක් තමයි මක්කම ඔය මුස්ලිම් මිනිස්සු වඳින්නේ අපේ මකුල මහා විහාරේ මුනි සිරිපතුලක් තියෙනවා. හැබැයි අනිත් මුනි සිරිපතුල් 3ටම වැඩි අපිට නළල බිම තියලා වඳින්න පුළුවන් මිනි සිරිපතුල ආරක්ෂා වෙලා තියෙන්නේ සමනොල ගිරිහිස මුදුනේ. හිතන්නකො මේ මායසා විශාල බොල් පොළොව මත රන්වන් සිරිපා කමල පිහිටවපු පත්ම 4න් එකක් මේ පුංචි රටේ අපිට උදුරුම කරලා දුන්නේ, දායාද කරලා දුන්නේ අපිට කවුද? සමන් දෙවි හාමුදුරුවෝමයි. පින්වතුනි, දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු ඉන්නවා. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජවරු ඉන්නවා, ගටිකාරාදී. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුටවත් පින්වතුනි කේශ ධාතුන් වහන්සේලායි මුනි සිරිපතුලකුයි වදින්ට ලැබුණේ නැහැ. මහා රහතන් වහන්සේ නමකටවත් පින්වතුනි මුනි සිරිපතුලකුයි කේශ ධාතුන් වහන්සේලායි කියන වස්තු දෙක ලැබුණේ නැහැ. අජාසත් රජුරෝ, කොසල් මහා රජුරෝ, සුද්ධෝදන මහා රජුරෝ, බුදුහාමුදුරුවන්ගේ දායක වනේ පිටි සිටුතුමා, ඒ සිටුවරේකටවත් රජවරයෙකුටවත් දෙවි කෙනෙකුටවත් වෙන
බ්‍රහ්මයෙකුටවත් අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලායි මුනි සිරිපතුලයි කියන වස්තු දෙකම ලැබිච්ච දෙවියෙක් මේ තුන් ලෝකෙම නැහැ. සමන් දෙවියෝ හැර දෙවියෙක් තුන් ලෝකෙම නැහැ. සමන් දෙවියෝ හැර මනුස්ස ලෝකේ මනුස්සයෙකුත් නැහැ. සමන් දෙවි හාමුදුරුවෝ හැර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකුත් නැහැ. සමන් දෙවි හාමුදුරුවෝ හැර නාග ලෝකේ නාගයෙකුත් නැහැ. මේ දෙවියන් මරුන් බඹුන් සහිත තුන් ලෝකේම තථාගත මුනි සිරිපතුලකෝයි ජීවකේශ ධාතුන් වහන්සේලායි වස්තු දෙකක් ලබන්ට පින තිබ්බ එකම සත්පුරුෂ මහෝත්තමයා කවුද? ආර්ය ශ්‍රාවක සෝවාන් ඵලයටපත් වෙච්ච උත්තම සමන් දෙවි හාමුදුරුවෝමයි.